යන් අදගෙන ආවේ අවුරුදු shopping log එකක් දෙන්නගේ මගේ අපි ඔක්කොගෙම ඇඳුම්. Hi guys, welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයගොල්ලන්ට මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද අරගෙන ආවේ අවුරුදු log එකක්, අවුරුදු shopping log එකක්. ඉතින් අපි අවුරුද්දට මොනවද shopping කරේ? මටයි හස්බන්ඩ්යි බබාලා දෙන්නටයි මොනවද අපි shopping කරේ කියලා තමයි අද log එකෙන් අරගෙන ආවේ. ඉතින් ආදරෙන් මතක් කරනවා මේ log එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඒ වගේම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න පුළුවන්. ඉතින් අපි යන් වීඩියෝ එකට. මේ ටිකේ ඔක්කොම තියෙන අපි මේ අවුරුද්දට shopping කරපු දේවල්. මෙතන තියෙනවා බබාලා දෙන්නගේ මගේ අපි ඔක්කොගෙම ඇඳුම්. අපි බලමු මේවා වල මොනවද තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම බලමු අක්කිට මොනවද ගත්තේ කියලා. මෙන්න මේ ෆ්‍රොක් එක තියෙනවා. මේක හරිම ලස්සනයි. පිටිපස්සේ මෙන්න මේ විදිහට තියෙන්නේ. මේක මං ගත්තේ no limit එකෙන්. මේකේ price එක ඇවිල්ලා 2290යි. මම මේවා price එකම කියන්නම් කාට හරි ඕන නම් ගිහින් එතකොට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ ෂෝට් එක ගත්තා. මේ ෂෝට් එක මම ගත්තේ තිලක් මයිකෙන්. මේකේ price එක උනා 1090ක්. ඊට පස්සේ ඒ ෂෝට් එකටම මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්තා. මේ ටී-ෂර්ට් එක උනා 1290ක්. මේකත් ගත්තේ තිලක් මයිකෙන්. මේ දෙක තමයි ගත්තේ. එයානේ කේකට මැච් වෙනවා. ඊට පස්සේ ආයි අරකෙම ගත්තා රෙඩ් කලර් ෂෝට් එකක්. ඒකම තමයි මේකත් ඒ ප්‍රයිස් එකම තමයි 1090යි. ඊට පස්සේ ඒකට මම ගත්තා white t-shirt එකක්. මේක වුණා 850ක්. මේක මම ගත්තේ no limit එකෙන්. ඊට පස්සේ ආයි අකියාස කලිසම් අඳින්න. ඉතින් පස්සේ යාට ඩෙනිම් එකක් ගත්තා. පේනවද? ඒක හරිම ලස්සනයි. මෙතන මේ පැච් වගේ තියෙනවා. මේ තියෙන එකේ පිටිපස්ස මේකේ ප්‍රයිස් එක වුණා 3490ක්. මේකත් no limit එකෙන් තමයි ගත්තේ. ඊට පස්සේ මෙන්න මේ ටී-ෂර්ට් දෙක ගත්තා. මේවා නම් ගොඩක් ගණන් අඩුයි. මේවා මම ගත්තේ මීගමුවේ දාලා තියෙනවා ඌෂා ෆැෂන් කියලා එකක්. අන්න ඒකෙන් ගත්තේ. මේ ටී-ෂර්ට් එකක් උනේ රුපියල් 450යි. ඉතින් මේවා ක්ලාස් අඳින්න හිම හොඳයිනේ. ඒක නිසා මම ඒකෙන් දෙකක් ගත්තා. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක. මේ කල්සමක් ගත්තේ එතනින්ම තමයි. මේකේ ප්‍රයිස් එක උනා 1490ක්. ඔන්න ඔය ටික තමයි අක්කිට ගත්තේ. මේකේ තියෙනවා අක්කිට ගත්තු පොඩි පොඩි දේවල් ටිකක්. ඉන්න මම පෙන්නන්නම්. මෙන්න මේ hair band එක ගත්තා. ඒක උනේ 190යි. මේකත් ගත්තේ no limit එකෙන්. ඊට පස්සේ මෙන්න මේ සෙට් එක ගත්තා. මේ සෙට් එකත් උනේ 450යි. 450යි. මේ hair clip 4කුයි සන්ග්ලාස් දෙකකුයි තියෙනවා මේකේ.
ඊට පස්සේ තමයි මේ බෑන්ගල් සෙට් එකක් ගත්තා. ඒකනම් ප්‍රයිස් එක නෑ. මට මතකත් නෑ. මේකත් කොහොමද රුපියල් 200ක් විතර වගේ වෙන්න ඇති. මෙන්න මේ බෑන්ගල් සෙට් එක. ඊට පස්සේ මෙන්න මේ හෙයාර් ක්ලිප්ස් දෙක ගත්තා. ඒ දෙක නම් ගත්තේ මට. එකයි මෙන්න මේ බටර්ෆ්ලයි එකයි. මෙන්න මේ දෙක. ඒ දෙක ගත්තේ මට. අපි දැන් බලමු නංගට මොනවද අපි ගත්තේ කියලා. මේ තියෙන නංගට ගත්ත දේවල්. එයාට නම් මම ගත්තෙම ෆ්‍රොක්ස්. මේ තියෙන්නේ පළවෙනි එක. මේකේ පිටිපස්ස. මේක මම ගත්තේ මෙන්න මේ ෂොප් එකෙන්. ඒක උනා 1495ක්. හරිම ලස්සනයි මේ. හරිම කියුට්. මම හරි ආසයි ගෑනු ළමයින්ගේ ලස්සනට අඳින්න. ඉතින් මම මේක ගත්තා. ඊට පස්සේ ගත්තා මෙන්න මේ ෆ්‍රොක් එක. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේව ලස්සනයිද කියලා. මේකත් උනා 1490ක්. මේක ගත්තේ මම no limit එකෙන්. ඒකේ පිටිපස්ස මේක. ඊට පස්සේ ආයෙ ගත්තා මෙන්න මේ ෆ්‍රොක් එක. මේකත් හරියම කියුට්. හරිම ලස්සනයි මේ පාට. මේක මම ගත්තේ ෆැෂන් බග් එකෙන්. මේකේ ප්‍රයිස් එක 1390යි. මේ වැන්දහම හරිම ලස්සනයි. මම ඔයගලන්ට වීඩියෝ අරගෙන එන්නම් මේ වැන්දහම. ඊට පස්සේ මෙන්න මේ ෆ්‍රොක් එකත් මාරම ලස්සනයි. මම ආසම ෆ්‍රොක් එකක් තමයි මේක. හරිම ලස්සනයි මේකත් වැන්දුවාම. මේක ගත්තේ තිලක් මයිකෙන්. මේකේ ප්‍රයිස් එක 2000යි. ලස්සනයි නේද ඒක? ඊට පස්සේ මෙන්න මේක ගත්තා. මේක ඇවිල්ලා මේක ගත්තේ ෆැෂන් බග් එකෙන්. මේකේ ප්‍රයිස් එක 890යි. ඒකත් ලස්සනයි. ඊට අමතරව නංගට ගත්තා සැන්ඩල්ස් දෙකක්. මෙන්න මේක. මෙන්න මේ සැන්ඩල්ස් දෙක ගත්තා. ලස්සනයි නේද? ඒක හරියම කියුට් අනේ. චූටි චූටි අය ලස්සන කියුට් අයිටම්ස් තියෙනවා ඕන තරම් ගන්න. මේක DSI එකක මම මේක ගත්තේ ග්ලැමර් ගේට් එකෙන්. මේකේ ප්‍රයිස් එක 1499. ඒ කියන්නේ 1500යි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ shoes දෙකක්. මේකත් හරිම ලස්සනයි. ලස්සනයි නේද ඒක? හරියම කියුට් මේ බලන්නක චූටියට තියෙන දේවල්. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා 1590ක් වුණා. ඔන්න ඔය ටික තමයි පොඩි අයට ගත්ත දේවල්. දැන් මම පෙන්නනම් මට මොනවද ගත්තේ කියලා. මට ගත්ත දේවල් මම මට ගොඩක් දේවල් ගත්තේ නෑ ටිකයි ගත්තා. ටිකයි තුවටකින් ටිකක් නෙමෙයි ගත්තා. ඉස්සෙල්ලාම ගත්තා මෙන්න මේ බ්ලවුස් එක. මේකේ කලර් එකත් ලස්සනයි, ෆිටෝන් එකත් ලස්සනයි. මම ඔයගොල්ලන්ට ඇඳලා වීඩියෝස් දාන්නම් ඉස්සරහට. මෙන්න මේක. මේක මම ගත්තේ ග්ලැමර් ගේට් එකෙන්. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා 3100යි. ඒක ලස්සනයි නේද?
පස්සේ මම ඒකට ගත්තේ මෙන්න මේ ස්කර්ට් එක. මේ ස්කර්ට් එක ගත්ත ඔයාලට පේනවද? මේ හරිම ලස්සනයි ඒක. ඒකේ මෙන්න මේ පැත්තෙන් පොකට් එකක් එනවා. මෙන්න මේ පැත්තෙන් ඒකේ පොකට් එකක් එනවා. ඒක හරිම ලස්සනයි. ඒක පිටිපස්සේ මෙන්න මේ වගේ ඉලාස්ටික් එකක් තියෙනවා. ඉස්සරහා මේ වගේ බෑන්ඩ් එකක් තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආයි ගත්තා මෙන්න මේ බ්ලවුස් එක. මෙන්න මේ බ්ලවුස් එක ගත්තා. මේකේ කලර් එකත් හරිම ලස්සනයි. මෙන්න මේ ඩිසයින් එකටත් මට ආස හිතුණා. ඉතින් මම මේක ගත්තා. මේක මම ගත්තේ තිලක් මයිකෙන්. මේකේ ප්‍රයිස් ටැග් එක නෑ මට මතක හැටියට මේක වුණා 3800ක් වගේ ගාණක්. මෙන්න මේක හරිම ලස්සනයි ඒක. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ ෆ්‍රොක් එක. මේකටත් මම මාරම ආසයි. අර පෙන්නන්නම්ම. පේනවද ඔයගොල්ලන්ට? මේකේ ෆිටෝන් එක මාර ලස්සනයි. මෙන්න මේකේ කලර් එකක් තියෙනවා. පස්සේ මෙන්න මෙතනින් ටයි කරන්න පුළුවන්. මෙන්න මෙහෙම. මෙහෙම ටයි කරන්න පුළුවන් මේක. මෙන්න මේ විදිහට ටයි කරන්න පුළුවන්. හරිම ලස්සනයි මේක ලොන්ග් ෆ්‍රොක් එකක්. මේකත් මම ඇඳලා ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්න. චූටි මනික නැගිටලා යා නිදියන් හිටියේ මේ. එයා නැගිටලාද? කැස්ස හොඳටම කැස්ස මගේ සූටි කෙල්ලට අපතෝ කැස්සක් හැදිලා අක්කි ස්කූල් ගිහිල්ලා නංගිත් ඉන්නවා නංගි බෝගේ. මේ තියෙන්නේ හස්බන්ඩ්ට ගත්ත ඒවා. ඩොම්ම වෙයි. මෙන්න මේ ටී-ෂර්ට් එක ගත්ත යාට කළු පාට. මේකේ ප්‍රයිස් එක බලමු. 1990යි. මේක මම ගත්තේ no limit එකේ. කෙවිල 1990. අපිට ඔයාලට මේකේ ප්‍රයිස් එක කියන්න බැරි වුණානේ. මම මේක ගත්තේ මෙන්න මේ ෂොප් එකකින් රෙයා නේද? ඒක නම් රෙයාද අනේ මන් දන්නේ. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා 4195යි. ඒක හරිම ලස්සනයි. ඒ ෆ්‍රොක් එක මම හරි ආසයි ඒකට. ඊට පස්සේ මෙන්න මේ ඩෙනිම් එක ගත්තා හස්බන්ඩ්ට. වැටේ මෙන්න මේක ගත්තේ අපි ග්ලැමර් ගේට් එකෙන්. මේකේ ප්‍රයිස් එක වුණා 4995ක්. කියන්නේ ඉතින් 5000යි තමයි. ඊට පස්සේ මෙන්න මේ ෂෝට් එක ගත්තා යාට. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා ප්‍රයිස් එක කො? ප්‍රයිස් එක නෑලම මෙයාට තියෙන්නේ. මේකේ ප්‍රයිස් එක ඇවිල්ලා 1490යි. ඊට පස්සේ ගත්තා මෙන්න මේ ෂර්ට් එක. මේක ලස්සනයි බලන්න. මෙන්න මේ ෂර්ට් එක ගත්තා. මේකේ ප්‍රයිස් එක ඊපස්සේ මේක හරි ලස්සනයි නේද? අපේ ගෙදර හැමෝටම shopping කරන්නේ මම තමයි. හරි ආසයි ඉතින් shopping යන්න. තනියෙන් යන්න ආසයි. මේක ප්‍රයිස් එක ඇවිල්ලා 1850යි. ඊට පස්සේ මෙන්න මේ සරම ගත්තා. අවුරුද්දට ලස්සනයිනේ. මේක ගත්තේ ග්ලැමර් ගේට් එකෙන් 1100. සරණන් ඉතින් හැම තැනම තියෙනවා හැම ෂොප් එකේම
ලස්සන ඒවා මේ අවුරුදු සීසන් එක නිසා. ඉතින් ඔන්න ওই ටික තමයි ගත්තේ අපි අවුරුද්දට. ඉතින් එන්න බලන්න. මේ බබා දිශ මෙයා දැන් මේ දොයි බබා කියලා නැකිට ගමන්නේ. චුට්ටක් සානීපන අපේ නංගට. ඕ කැෂ් හැදිලා නේ. ඊට පස්සේ අපි මෙන්න මේකත් අක්කිට ගත්තේ. මේ තියෙන්නේ බලමු මොකද්ද කියලා අක්කිට අරන් තියෙන්නේ. ඉන්න පෙන්නන්න බලමු අක්කිට මොනවද අරන් තියෙන්නේ කියලා. බබත් බලන්න. මෙන්න බලන්න. අපි දෙන්නම්. මෙන්න මේක. එයා මෙන්න මේකකට ආසයි කියලා කිව්වා. ඉතින් මම එකක් එයාට අරන් දුන්නා. ඔව්. බබානේ. ඒකේ මෙන්න මේ වගේ තියෙන්නේ මේ. ලස්සනයි නේද ඒක? මෙන්න මේ විදිහට තියෙනවා මේක හරිම ලස්සනයි. මේක වතුර බොන්න තියෙන මම හිතන්නේ. ඕකට කප් එකක් වගේ එන්න මේක දාන්න පුළුවන්. මේ චුට්ටක්. අම්මු චුට්ටයි. මෙන්න මේ විදිහට ෆික්ස් කරගන්න තියෙන්නේ. එතකොට මේ බටේ එන්නේ නෑ එළියට. වැටේ. මෙන්න මේක. ලස්සනයිනේ. ඉතින් මම ආදරෙන් මතක් කරනවා මගේ ලොග් එක ඔක්කොම බලන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයෙත් ලොග් එකකින් ඉක්මනින් හම්බෙමු. බයි කියන්න. Ôi trời ơi, cái khó. Yang. Yang kian. ඉතින් අපි අදට ගිහින් එන්නම්. ආයෙත් ලොග් එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.